හෙඩ්ලයින්ස් වදිනවා මම තර්ජනය කරා කියලා. හැබැයි බී රිපෝට් එකේ එහෙම ගන්න නැහැ. මෙගාෆෝන් සහ බෆර්ස් දාන්න පුළුවන්. ලවුඩ් ස්පීකර් විතරයි දාන්න බැරි අවසර නැතුව. ඒක කිව්වා කියලා තමයි මට මේ බී රිපෝට් එකක් දාන්නේ. මම රජයේ සේවකයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, නීතිඥවරයෙක්, නියෝජ්‍ය අධිකරණ ඇමති. එහෙම කියද්දි ඒ නිලධාරියා ඉදිරිපත් කරන්නේ මෙඩිකල් චෙකප් එක. මේකද යහපාලනය කියලා කියන්නේ. අපි යහපාලනය දැන් රිවර්ස් කරලාද? අපි යහපාලනය දීලාද නිලධාරීන්ට? කියන්නේ අපි නිලධාරීන්ට පොලිස්පතිට, පොලිසියේ DIGලට, SSPලට දීලා තියනවද Tamanට අවශ්‍ය දේ කරන්න? යහපාලනය හරි භයානකයි. මොකද මේක භයානක වෙන්න පුළුවන් ඉදිරි අනාගතයේදී. නිලධාරීවාදයක් ඇති වෙන්න පුළුවන් මේ රටේ යහපාලනයේ හින්දා. ඒ හින්දා විශේෂයෙන්ම පොලිස්පතිතුමා ඉල්ලාස් වෙන්න ඕනේ. තදුරියන්ගේ මරණය මේකේ අනුරසේන නායක හිටියේ, මේකේ පොලිස්පති හිටියේ, මේ සියල්ල යට ගැහුවා. මිනිමැරුම හොයාගන්න බෑ මේ ඉන්න පොලිස්පතිට. පොලිස්පති අපිට කතා කරන්න කියනවා අපිට ගැම්පර් දාන්නේ. අපිට ලොරි ටෝක් දෙන්නේ පොලිස්පති. තියෙන අපේ පක්ෂේම කණ්ඩායම් නායකයෝ පොලිසිය සමාන පත් කළා තියෙන්නේ. ඉතින් මේ වෙන්නදී නැත්තම් මට විරුද්ධව මම දන්නේ මොකද්ද මේ ගන්න ක්‍රියාමාර්ගය කියලා විශේෂයෙන්ම.